උඩරට වතුයායකට උදෑසනක් උදාවන්නේ සෙමණි. එය නගරයකමෙන් හිරුගේ හදිසි ආක්‍රමණයක් නොව මීදුම් සලුව සෙමින් නිවත් කරමින් තේ පඳුරෙන් පඳුරට කඳු මුදුනෙන් මුදුනට ජීවය දෙන ආදරණීය පිබිදීමකි. කසුන් ආදරය කළේ ඒ පිබිදීමටය. කොළඹ විශ්වවිද්‍යාලයේ කලාංශයේ උපාධිය නිමවා තම පියාගේ බලකිරීම මත తాවකාලිකව වතුයායේ කටයුතු බැලීමට පැමිණි ඔහුට තේදලුවල ලාභය හෝ වෙළඳපොළ මිල ගණන් ගැන කිසිදු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඔහුට තේ පඳුරු මත රැඳුණු පිනි බිඳුවල මීදුම අතරින් රිංගායන හිරු රැස්වල සහ දලු නෙලන ගැහැණුන්ගේ දෑත්වල සැගවුණු කවි තේරුම් ගැනීමේ අපූර්ව හැකියාවක් තිබිනි. එදින උදෑසනද ඔහු තම පැරණි කැමරාව කරේ දමාගෙන මීදූ සලු අතරින් පැන යන හිරු කිරණක සුන්දරත්වයේ සිර කර ගැනීමට වතුයාය මැදට ගියේය. පරිසරය නිහඬය. ඇසුනේ දලු කූඩවලට තේදලු වැටෙන සියුම් හඬ සහ ඈතින් ඇසෙන කුරුල්ලු ගීතයක් පමණි. එවිට ඔහු ඇයව දුටුවේය. අනික් කම්කරු කාන්තාවන් අතර ඇය පැහැදිලිවම වෙනස් වූවාය. ඔවුන්ගේ කටහඬවල් අතර ඇගේ නිහඬතාවය කැපී පෙනුනි. ඔවුන්ගේ සිනාහඬ අතර ඇගේ මුව කොනක රැඳුණු දුක්බර සිනාහව කැපී පෙනුනි. ඇය තේදලු නෙළුවේ රැකියාවක් කරනවාට වඩා භාවනාවක නිරත වන්නක් මෙනි. ඇගේ දිගු සිහින් ඇඟිලි රිද්මයානුකූලව දලු අතරු එහා මෙහා ගියේය. ඇගේ වයස 38ක් පමණ ඇතැයි ඔහු අනුමාන කළේය. එහෙත් ඇගේ රුවහි වූයේ කාලය විසින් මැකලිය නොහැකි වූ සුන්දරත්වයකි. ඒ සුන්දරත්වයේ යට නොකියූ කතාවක මහා බරක් සැගවී ඇති බව ඇගේ දැස් දෙස බැලූ ඕනෑම කෙනෙකුට පැවසිය හැකි විය. ඒ අලුතින් වැඩට ආ කණ්ඩායමේ සෝමලතා බව ඔහුට පසුව දැනගන්නට ලැබිනි. අනෙක් කම්කරුවන් ඇය ගැන කුටු ගානවා ඔහුට ඇසිනි. කවුද දන්නේ නැහැ නේද? නගරෙන් වගේ පෙනුමක් තියෙන්නේ. මොන ප්‍රශ්නයකට මූණ දීලා පැනලාව කෙනෙක්ට දන්නේ නැහැ. ඒ වචන කසුන්ගේ සිතේ ඇය ගැන කුතුහලය තවත් වැඩි කළේය. ඔහු කැමරාව ඇය දෙසට එල්ල කළේය. මීදු මාතරින් පතිත වූ හිරු කිරණක් ඇගේ මුහුණේ එක්පසක පතිත වී ඇගේ දැස්වල වූයේ දුක්බර බව තවත් ඔප්නංවා පෙන්වීය. ඔහු ක්ලික් කිරීමට සූදානම්වත්ම ඇය හිස ඔසවා බැලුවාය. ඔවුන්ගේ දැස් මොහොතකට එකිනෙක පැටළුණි. ඇගේ දැස්වල වූයේ තිගැස්මකි. ඇය වහාම තම මුහුණ සාරිපොටින් වසාගෙන වේගයෙන් දලු නෙලන්නට පටන් ගත්තාය. කසුන් කැමරාව පහත් කළේය. ඡායාරූපයකට වඩා ගැඹුරු යමක් ඔහුගේ සිතේ සටහන් වී අවසන්ය. සවස් වරුවේ දලු කිරණ ස්ථානයේ අසලින් යන විට ඔහු තවත් දෙයක් නිරීක්ෂණය කළේය. වතුයායේ කංකානම වූ වික්‍රම සෝමලතාට අනවශ්‍ය අවධානයක් යොමු කළේය. වික්‍රම යනු බලය අයුතු ලෙස භාවිතා කරන කාන්තාවන් දෙස නිතරම නරකයෙන් බලන පුද්ගලයෙකු බව කසුන් දැන සිටියේය. සෝමලතානලු දලු කිරණ විට වික්‍රම එය දෙස බලා සිටියේ විනිවිද යන බැල්මකිනි. මේ වගේ සියුම්මත් දලු කඩලා පුරුදු නැතුව ඇති නේද? නගරේදී මීට වඩා ලේසි වැඩ කරන්න ඇති. ඔහු කියෙව්වේ ඇගේ ගෞරවයට කෙලින්ම පහර දෙන අවඥා සහගත සිනාහාවක් සමගිනි. ඔහුගේ වචනවල සැගවුණු විෂසහිත අර්ථය තේරුම්ගත් සෝමලතා කිසිවක් නොකියා බිම බලාගත්තාය. ඇගේ මුහුණ අපහසුවෙන් හා පිළිකුලෙන් රතු වී තිබිනි. ඈ දෙස බලා සිටියේ කසුන් මිටි මොලවාගත් අත්ල සමගිනි. ඔහුගේ සිතේ ඇය කෙරෙහි ආරක්ෂාකාරී හැඟීමක් මෝදු වෙමින් තිබිනි. ඊළඟ දින කිහිපය පුරා කසුන් සෝමලතාගේ නිහඬ සෙවණැල්ල බවට පත්විය. ඔහු ඇය සමග කතා කිරීමට ගියේ නැත. ඒ සඳහා ඔහුට ධෛර්යයක් නොවිය. එහෙත් ඔහු ඇය දෙස බලා සිටියේය. ඇයගේ ජීවිතය මදක් හෝ පහසු කරවීමට ඔහුට අවශ්‍ය විය. වික්‍රම හිතාමතාම සෝමලතාට කටුපඳුරු සහ බෑවුම් සහිත දලු නෙලීමට අපහසුම කොටස වෙන් කර ඇති බව කසුන් දුටුවේය. එය ඇයට කරන හිරිහැරයක් බව ඔහුට වැටහුණි. පසුතා උදෑසන සෝමලතා වැඩට පැමිණෙන විට එම කොටසේ තිබූ කටුපඳුරු සියල්ල කපා ඉවත් කර මාර්ගය පිරිසිදු කර තිබෙනු දැක පුතුමයටපත් වූාය. වෙනත් සේවකයෙකු ලවා කසුන්නේ කර වූ බව ඇය දැන සිටියේ නැත. ඇය සිතුවේ එය දෙවියන්ගේ පිහිටක් කියාය. දලු කිරණ විට වික්‍රම ඇගේ දලු ප්‍රමාණය හිතාමතාම අඩු කර ලියන බවද කසුන් නිරීක්ෂණය කළේය. දිනක් ඔහු වතුයායේ පොත්පත් පරීක්ෂා කරන මුවාවෙන් එම ස්ථානයට පැමිණ වික්‍රම මේ ගාන පොඩ්ඩක් වැරදි වගේ නේද? නැවත කිරලා බලන්න. යයි කීවේ දැඩි ස්වරයෙනි. වික්‍රම අකමැත්තෙන් වුවද ය නිවැරදි කළේය. සෝමලතා කසුන් දෙස බැලුවේ කෘතවේදී බැල්මකිනි. ඒ බැල්ම ඔහුගේ හදවත පතුලටම කිඳා බැස්සේය.
එක් සැන්දෑවක වැඩ නිම වී සියල්ලන්ම ගිය පසු කසුන් වතුයායේ ඉහළටම ඇවිද ගියේය. ඈත කන්දක් අසල තේ පඳුරකට මුවා වී කෙනෙකු වාඩි වී සිටිනු ඔහු දුටුවේය. ඔහු සෙමෙන් මේ දෙසට ගියේය. ඒ සෝමලතාය. ඇය තම දන හිස් මත හිස තබාගෙන නිහඬවම හඬමින් සිටියාය. ඇගේ සිරුර වේදනාවෙන් දෙදරුම් කමින් තිබිනි. ඇගේ අතේ ගරා වැටුණු පැරණි ඡායාරූපයක් විය. කුඩා දරුවෙකුගේ සහ තරුණයෙකුගේ රුවක් අඳලෝ විය. ඇය ඒ දෙස බලා "ඇයි මටම මෙහෙම කරන්නේ?" ඊමිමිනුවාය. කසුන්ට ඇය අසලට ගොස් ඇයව සනසන්නට දැඩි ආශාවක් ඇති වූාද ඔහු තමාවම පාලනය කරගත්තේය. මේ ඇගේ පුද්ගලික වේදනාවයි. එයට අනවසරයෙන් ඇතුළු වීමට ඔහුට අයිතියක් නැත. ඔහු දුර සිට ඇගේ දුක නිමවනතුරු බලා සිටියේය. ඇය සගවාගෙන සිටින ඒ මහා රහස කුමක්දයි දැනගැනීමේ ආශාවෙන් ඔහුගේ සිත දැවෙන්නට විය. ඊට පසුදා අහසේ උදෑසන සිටම කළු කරගෙන තිබිනි. දහවල් වන විට අහස පොළවට කඩා වැටෙන්නාක් මෙන් මහා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත්තේය. කමරුවන් හිස් ලූලූ අත දිව ගියහ. කසුන්ද තම බංගලාව දෙසට දුවන අතරතුර පැරණි අතහැර දැමූ තේ ගබඩාවක් අසල වැස්සට තෙමමින් සිටි සෝමලතාව දුටුවේය. "නැන්දේ, ඇතුළට එන්න. තෙමෙනවානේ." ඔහු ගබඩාවේ දොර විවෘත කරමින් කීවේය. ඇය මොහොතක් ඉතස්තුත කර ඇතුළට පැමිණියාය. පැරණි ගබඩාව ඇතුළට අඳුරයි. පිටත ඇද හැලෙන වැස්සේ ශබ්දය සහ ඉඳහිට ගසන අකුණක එළිය පමණක් ඔහුන්ගේ නිහඬතාවයේ බිඳ දැමිය. ඔහුන් දෙදෙනා අතර මීටර් කිහිපයක පරතරයක් විය. "වැස්සට අහු වුණා නේද නැන්දේ?" නිහඬතාවයේ බිඳමින් ඇසුවේය. "ඔව් මහත්තයා." ඇගේ කටහඬ ගොළුව. "මහත්තයා නෙවෙයි, මට කසුන් කියන්න." ඇය හිස සලා නිහඬ වූාය. ටික වේලාවකට පසු කසුන් නැවතත් කතා කළේය. "නැන්ද මෙහෙ වැඩට ආවේ ගොඩක් දුරින්දන්ද?" ඒ ප්‍රශ්නය ඇගේ දැස්වල කඳුළු පිරුවීය. ඇය සෙමෙන් තම කතාව කියන්නට පටන් ගත්තේය. ඇගේ සැමියා හදිස්සි අනතුරකින් මියගොස් වසර 2ක් ගත වී තිබිනි. ඔහුන්ට සිටියේ එකම පුතෙකි. ඔහුට හෘද රෝගයක් වැළඳී ඇති අතර මාස්පතා අවශ්‍ය බෙහෙත් සඳහා විශාල මුදලක් වැය වී. නගරයේ මෙහෙකරම්කම් කරමින් ඇය ඒ මුදල සොයාගත්තත් එය ප්‍රමාණවත් නොවිය. අවසානයේදී වැඩි මුදලක් සොයීමේ බලාපොරොත්තුවෙන් ඇය මේ වතුයායට පෙමිණී තිබිනි. "මගේ පුතා විතරයි මට මේ ලෝකේ ඉන්නේ. එයා වෙනුවෙන් ඕනම දුකක් විඳින්න නම ලෑස්ති." ඇය කීවේ කඳුළු අතරිනි. කසුන් මේ කතාව අසා දැඩි ලෙස කම්පා විය. ඇගේ රුව පිටුපස සැඟවී තිබූ මහා දුක දැන් ඔහු දැන සිටියේය. ඒ මොහොතේ තවත් අකුණක් ගැසීය. ඒ එළියෙන් ඔවුන් දෙදෙනාගේම මුහුණු පැහැදිලිව පෙනිනි. ඔවුන්ගේ දැස් එකිනෙක පැටලී තිබිනි. ඒ බැල්මතුර වූයේ අනුකම්පාව, ගෞරවය සහ වචනවලින් කිව නොහැකි ගැඹුරු උණුසුම් හැඟීමකි. පිටත වැස්ස මෙන්ම ඔවුන්ගේ සිත් තුළද අලුත් හැඟීමක් දලුලමින් තිබිනි. ඒ වැහිබර දවසේ හමුවීමෙන් පසු කසුන්ගේ සිතේ සෝමලතා ගැන තිබූ හැඟීම තවත් ගැඹුරු විය. ඇගේ දුක ඔහුගේම දුකක් බවට පත්විය. ඔහුට ඇය වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය විය. ඔහු තම නගරයේ සිටි වෛද්‍ය මිතුරෙකුට කතා කර සෝමලතාගේ පුතාගේ අසනීපය ගැන සියලු විස්තර කීවේය. "මචං, මට ලොකු උදව්වක් ඕනේ. මේ දරුවට අවශ්‍ය මාසික බෙහෙත් ටිකයි හොඳ සාපාට්ටුවකයි අවශ්‍ය වියදම මම එවන්නම්. හැබැයි මේක මම කරනවා කියලා කවුරුත් දැනගන්න බෑ. කවුරු හරි මහත්තයෙක් උදව් කළා කියලා විතරක් කියන්න." මිතුරාගේ උදව්වෙන් කසුන්ගේ රහසිගත සැලැස්ම ක්‍රියාත්මක විය. සතියකට පමණ පසු සෝමලතාට ගමින් ලියුමක් ලැබිනි. ඒ ඇගේ මවගෙනි. "දුවේ, පුදුම දෙයක් උනේ. කවුදෝ දෙවියෙක් වගේ මහත්තයෙක් ඇවිත් පුතාට මාසෙටම අවශ්‍ය බෙහෙත් අරන් දීලා සල්ලිත් දීලා ගියා. දැන් පුතාගේ ඇඟට ටිකක් හොඳයි." ඒ පේලි කියවූ සෝමලතාගේ දෑසින් ගලා ගියේ සතුටු කඳුළුය. ඇය දෑත් එකතු කර තමාට උදව් කළ ඒ නාදුනන දේවදූතයාට හදවතින්ම ස්තුති කළාය. ඒ දේවදූතයා තමා දෙස දිනපතාම බලා සිටින කසුන් බව ඇය සිහිනෙනුදු සිතුවේ නැත. එහෙත් ඔවුන් දෙදෙනා අතර ඇතිවෙමින් පවතින මේ නොපෙනෙන බැඳීම තවත් කෙනෙකුගේ දැසට හසු වී තිබිනි. ඒ වික්‍රමය. ඔහුගේ සිත ඊර්ෂ්‍යාවෙන් සහ ක්‍රෝධයෙන් දැවෙන්නට විය. ඔහු ඔවුන් දෙදෙනාගෙන්ම පලිගැනීමට දරුණු සැලැස්මක් සූදානම් කළේය.
දිනක් සවස් වරුවේ කසුන්ගේ පියා ලොකු මහත්තයා වතුයාය පරීක්ෂා කරමින් සිටියේය. වික්‍රම ඔහු අසලට දිවා ආවේ කලබලයෙන් මෙනි. ලොකු මහත්තයා අර අලුතෙන් ආපු ගෑනු කෙනා සෝමලතා හොරෙන් දළු අරන් යනවා කියලා මට ආරංචියක් ආවා. මම අද අතටම අල්ලගත්තා. ලොකු මහත්තයාගේ මුහුණ දැඩි විය. වික්‍රම සෝමලතාගේ ලයිම අසල සංගවා තිබූ තේදළු මල්ලක් පෙන්විය. සෝමලතා තමා නිර්දෝෂී බව කියා කොතරම් ඇඬුවත් ලොකු මහත්තයා ඒ විශ්වාස කළේ නැහැ. හෙට උදේම මගේ ඇස් දෙකට නොපෙනී මෙහින් යන්න ඕනේ. නැත්තම් මම පොලිසියට දෙනවා. ඔහු ගුගුරේය. ඒ ආරංචියේ කසුන්ට ලැබුණු විට ඔහු කම්පනියටපත් විය. ඔහු වහාම තම පියා අසලට ගොස් ඒ වික්‍රමයේ කුමන්ත්‍රණයක් බව ප්‍රවත්වත් ඔහුගේ පියාය පිළිගත්තේ නැහැ. කට වහගනින් කසුන් මේ වගේ දේවල් වලින් අපේ පවුලේ නම්බුව නැති වෙනවා. කසුන් නිස්සහාය විය. එදින රාත්‍රියේ වතුයායටම අඳුරු බර රැයක් විය. ඒ අඳුරු මැද වික්‍රම බීමතින් සෝමලතාගේ ලයිම දෙසට ගියේ ජයග්‍රාහී සිනහවක් සමගිනි. දොරට ටට්ටු කරන හඬ ඇසී බියෙන් වෙවුලිමින් සිටි සෝමලතා දොර අරියාය. දැක්කද මේ වත්තේ හැමදේම තීරණය කරන්නේ මම. මට විරුද්ධ වෙන අයට වෙන දේ දැක්කද? ඔහු කීවේ ඇගේ දැස් දෙස කෙලින් බලාගෙන. ඔහුගේ අරමුණ ඇයව බිය ගැන්වීම බව පැහැදිලි විය. දැන්වත් මගෙන් සමාව ඉල්ලුවොත්, දන ගහලා වැඳලා සමාව ඉල්ලුවොත් සමහර විට මම උදව්වක් කරන්න හිතන්න පුළුවන්. ඔහුගේ වචනවල තිබූ ක්‍රූරීර අධිකාරී බලය ඇයට දරා ගන්න නොහැකි වුණා. ඇය පිළිකුලෙන් සහ බියෙන් හිස දෙපසට වැනුවාය. මම වැරද්දක් කළේ නැහැ. ඇගේ ඒ අභිමානවත් පිළිතුර වික්‍රමව තවත් කෝප ගැන්විය. ඔහු ඇගේ පෞද්ගලික අවස්කමට ඇතුල් වෙන්නේ නොවි දොරකඩම සිට එහෙනම් විඳවපන් යයි ගුගුරා පිටතින් දොර වසා එහි අගුල දැමුවේ. ඇයව ඇතුළත සිරකර ඔහුගේ බලය තහවුරු කළේය. තනි වූ සෝමලතාගේ සිට භීතියෙන් පිරී ගියේ. ඒ කලබලයේ මැද ඇය පසුපසට වූ විට එගේ සිරුර මේසයේ ගැටුණි. ඒ ගැස්මෙන් මේසේ මත තිබූ භූමි තෙල් ලාම්පුව බිම පෙරලලා එහි වූ ගිනි දැල්ල වියලා පැදුර මත වැටි ක්ෂණිකවින් ගින්නක් හටගත්තේය. තම කාමරේ කල්පනාවක නිමග්නව සිටි කසුන් හදිසියේම දුටුවේ ලයිම් පේලිය දෙසින් ඉහළට නැගින ගිනිදැල් සහ දුම් රොටුය. ඔහුගේ හදවත නතර වූ වාක්මෙන් විය. සෝමලතා ඔහුට කෑගෙසිනි. ඔහු පාවහන්වත් නොමැතිව ඒ දෙසට දිව ගියේය. ඔහු එහි යන විට සෝමලතාගේ ලයිම ගිනිදැල් වලින් වෙලී තිබිනි. සෝමලතා ඇතුළේද? කසුන් නැසුවේ හුස්ම හිර වෙමිනි. "ඕ පොඩි මහත්තයා, දොර පිටින් වහලා." කසුන් මොහොතක්වත් සිතුවේ නැත. ඔහු තම කමිසයෙන් මුහුණ ආවරණය කරගෙන ගිනිගෙන දැවෙන ලැයිමේ දොරට තම මුළු ශක්තියම යොදා පයින් ගැසුවේය. දෙවන පාරෙන් දොර විවෘත විය. ඇතුළත දුමෙන් පිරී තිබිනි. කැසිමින් ඔහු ඇතුළට ගොස් සිහිසුන්ව බිම වැටී සිටි සෝමලතාව තම දෑතට ගත්තේය. ඔහු ඇයව ඔසවාගෙන එළියට එන විට ලැයිමේ වහලේ ගිනිගෙන කඩා වැටුණි. ඔහු ඇයව බිම තබා ඇගේ මුහුණට වතුර ස්වල්පයක් ගැසුවේය. ඇය සෙමෙන් දෑ සැරියාය. ඇය දුටුවේ ගින්නේ රශ්මියෙන් රතු වූ චිංකත පිරුණු කසුන්ගේ මුහුණය. සිදු වූ සියල්ල තේරුම්ගත් කසුන් ගින්නට හේතුව වික්‍රම බව වටහා ගත්තේය. ඔහු සෝමලතාව ප්‍රවේශමෙන් ඔසවා තම බංගලාව දෙසට රැගෙන ගියේය. තම පුතා ගිනිදැල් අතරින් කම්කරු කාන්තාවක් බේරාගෙන එනු දුටු ලොකු මහත්තයා පුදුමයටපත් විය. කසුන් ඇයව සෝපාව මත තබා සිදු වූ සම්පූර්ණ කතාවම තම පියාට කීවේය. ලොකු මහත්තයා නිහඬව සිටියේය. තම පුතාගේ දැස්වල වූ අවංකකම සහ අදිෂ්ඨානය ඔහුට නොදෙක්කාසේ සිටීමට නොහැකි විය. පසුදා උදෑසන සෝමලතා සෙමෙන් අවදි වූවාය. ඇය සිටියේ තමා කිසිදා දැක නොතිබූ අලංකාර කාමරයකය. ඇගේ අතේ වූ සුළු පිලිස්සුම් තුවාලවලට බෙහෙත් දමා වෙලුම් පටි යොදා තිබිනි. ඇයට සියල්ල මතක් විය. තමා නිසා කසුන්ට සහ ඔහුගේ පවුලට තවත් ප්‍රශ්න ඇතිවීමට ඇය කැමති වූයේ නැත. ඇය සෙමෙන් ඇඳෙන් නැගිට කිසිවෙකුටත් නොදෙනෙන ලෙස ඒ මහා බංගලාවෙන් පිටවී වතුයායෙන් සදහටම සමු ගැනීමට තීරණය කළාය. ඇය ප්‍රධාන ගේට්ටුව දෙසට ඇවිද යන විට පිටුපසින් ඇසුණු කටහඬකින් ඇය නතර වූවාය. "සෝමලතා, යන්න එපා." ඒ කසුන්ය. ඔහු ඇය අසලට දිවා ආවේය. "මට යන්න දෙන්න පොඩි මහත්තයා. මම හින්දා මහත්තයාටයි ලොකු මහත්තයාටයි තවත් කරදර ඇති වෙනවට මම කැමති නෑ. මට ලොකුම කරදරේ ඔයා මගේ ළඟ නැති එක." ඔහු කීවේ ඇගේ දැස් දෙස කෙලින් බලාගෙනය. "මම ඔයාට ආදරේ සෝමලතා."
ඔහු පළමු වතාවට ඇයට නැන්දේ වෙනුවට නමින් නැමතූ විට ඇගේ හදවත මොහොතකට නතර වූවක් මෙන් ඇයට දැනිනි. වයසේ පරතරය, සමාජ තත්ත්වය, ඒ සියල්ල ඒ වචනයෙන් දිය වී ගියේය. "ඒත් මහත්තයා මට දරුවෙක් ඉන්නවා." ඇය පැවසුවාය. "මම දන්නවා. මට ඔයාවයි ඔයාගේ දරුවවයි දෙන්නාම බලාගන්න පුළුවන්. මගේ ජීවිතේ කොටසක් කරගන්න ඉඩ දෙන්න." ඔහු ඇගේ අතක් තම දෑත් අතරට ගත්තේය. ඔහුගේ ස්පර්ශය උණුසුමය, අවංකය. ඔවුන් දෙදෙනා දෙස දුර සිට බලා සිටි ලොකු මහත්තයා තම පුතාගේ දෑස්වල කිසිදා නදුටු අදිෂ්ඨානයක් සහ සතුටක් දුටුවේය. ඔහුගේ දැඩි හදවත මදක් මෘදු විය. සමහර විට පවුලේ නම්බුවට වඩා තම එකම පුතාගේ සතුට වටිනවා යතයි ඔහුට පළමු වතාවට සිතිනි. කතාව අවසන් වන්නේ කසුන් සහ සෝමලතා සියලු බාධක මැද වතුයායේ නව ජීවිතයක් ආරම්භ කිරීමට පොරොන්දු වීමිනි. ඔවුන්ගේ ආදරය උදෑසන මීදුම අතරින් නැගී එන හිරුමින් වතුයායටම අලුත් බලාපොරොත්තුවක් ගෙනෙන බවට ඉඟි කරමින් තේදල්ලක් මෙන් නැවුම්ම ඒ උඩරට සුන්දර පරිසරය තුල සදාකාලිකවම පිපී පෙවටීමට නියමිතව තිබිනි.